ආයිබන් ආදරණීය හැමෝටම ඉතින් මම පුංචි පණිවිඩයක් කිය. අපි දන්නවා ලංකාවේ සමහර පැතිවල විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න වලින් දරුවෝ තෘප්ති වෙනවා. ඇයි ඉගෙන ගන්න අවස්ථාවක් නෑනේ. තව සති ගානකින් ඉස්කෝලේ පටන් ගන්නවා ළමයි. ඉතින් අපි හිතුවා මූලික දේවල් ටිකක් අපිට පුළුවන් මට්ටමින් මූලික දේවල් ටිකක් දුන්නොත් එහෙම ඒ දරුවන්ට නැවත ඉගෙන ගන්න අනිතාවුමක් ලැබෙයි කියලා. අපි මනුස්සකමත් එක්ක ගණිතයේ ටීම් එක විදිහට අපි හිතුවා ඒ ළමයි ඉගෙන ගන්නත් එහෙම එයාට නැති වෙච්ච දේවල් නැවත ලබා ගනී කියලා. ඒ නිසා අපි පොතක් පෑනක් අපි ගිහින් දුන්නොත් එහෙම ඒක මේ වෙලාවේ ඒ ළමයින්ට ලොකු හයියක්. පොතක් පෑනක් විතරක් නෙවෙයි ඔයාලට පුළුවන් නම් පොත් බෑග් එකක් මොනවා හරි පාසල් උපකරණයක් අඩුම තරමේ සුදුරිති කෑමක් හරි ඇඳුමක් මහගන්න අපිට ගිහින් පුළුවන් වුණොත් එහෙම ඒ ළමයි සමහරක් වෙලාවට මූලික ප්‍රශ්න ටික මගහැරගෙන ඉගෙනීම නැවත ආරම්භ කරයි කියලා අපේ විශ්වාසය තියෙනවා. ඉතින් ඒ වැඩේට මම ඉස්කෝල් කීපයකට කතා කරා. ඒ වගේම පාර්ශ්ව කීපයක් දැකලා කරා. ඒ ලැබිච්ච තොරතුරු අනුව මෙහින් අපි කොච්චර යවත් සමහර මිනිසුන් ලැබෙන්නේ නැහැ. අපිම ගිහිල්ලා තෝරලා ලැබෙන්න ඕන කෙනාට මේක අපි දෙමු කියලා මට හිතුණා. මම මේ වෙලාවරේ උදව්වක් ඉල්ලනවා. ඔයාලට පුළුවන් නම් පොතක් පෑන වන් පුළුවන් දෙයක්. රුපියල් 10ක මක නැත්තත් කමන්නේ. දෙන්න පුළුවන් නම් අපිට දෙන්න මගේ නම් එක මම මෙතෙන් දාන්නම්. ඔයාලට පුළුවන් නම් තව කාටද මේ පණිවිඩය කියන්න. මේක ෂෙයා කරන්න. අපි දවස් දෙකකින් විතර අපි යන්නයි ළමයිට ඉගෙන ගන්න අදාළ උපදෙස් ටික අරගෙන. ඔයාලට පුළුවන් අපිත් එක්කත් යන්න. මම වාට නැවතතාවක් ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ ලොකු පින්කමට සම්බන්ධ වෙන්න. එහෙනම් අපි හැමෝම එකතු වෙලා මේ ලොකු දෙවන්ත පින්කම් කරමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.